පුළුවන්. අද මේ කියන්නේ PR මෙගා ඉලෙක්ට්‍රොනික සමග. හොඳයි අපි බලමු පහන් වලක් නිවැරදිව හදාගන්න ආකාරය. පහන් වලක් මේ ආකාරයෙන් පහන් වලක් තියෙනවා. මේ පහන් වල ඇත්තටම කඩෙන් ෂොප් එකෙන් දෙනකොට පිට ගෙනින් මේ 230 හදන්න 230 වැඩ කරන්න තමයි හදලා ඉවන්නේ. ඒ වුණාට ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ මේ පොඩි සර්කිට් එකක් තමයි මේකට දාලා තියෙන්නේ. මේ සර්කිට් එක හරි ඉක්මනට සවුත් වෙලා පිච්චෙනවා. පිච්චුනහම මේ මුළු වැලම පිච්චෙනවා. එකපාර දැන් නම් මේකට හොඳයි. මම කලින් ගෙනාපු වෙල නම් දාලා විනාඩි 5ක් යන්න කලින් පිච්චුණා. අපි බලමු මේ වගේ බලුත් වෙලා පිච්චුනහම අපි කොහොමද නැවත ඒක හදාගන්නේ කියලා. අපි බලමු නේද හදාගන්න ආකාරය. මම දැන් මේ වගේ බලුත් පැලේ පළවෙනි කරන්ට් එකට දෙන පළවෙනි ලයින් එක තමයි මේ වගේ සර්කිට් එකක් දාලා තියෙන්නේ. අනිත් ඒවාට සර්කිට් එකක් නැහැ. ඒකල සීරියස් තමයි අමුණලා තියෙන්නේ. මම දැන් මුලින්ම කරන්නේ කප් එක ගලවගෙන මේකේ තියෙන වයර් ටික මේකෙන් අයින් කරගන්නවා. මේක වයර් ටික කපලා අයින් කරගන්න මේ සර්කිට් එකේ. මේකට බල්බ් එක අප්ලයි කරලා ඊට පස්සේ සර්කිට් එක අතන අයින් කරගන්නවා. සර්කිට් එක අයින් කරගෙන ඉවරලා මම දැන් මේ බල්බ් එක පැරලල් තමයි අමුණන්න හදන්නේ. ඒකට මේ අග්‍ර දෙක සුද්ධ කරගන්න ඕනේ නෝ. මේකට වයර් කටර් එක පාවිච්චි කරනවා. සුද්ධ කරගත්තට පස්සේ මේකේ කළු වයර් එක කළු එකටත් රතු වයර් එක රතු එකටත් සම්බන්ධ කරගන්න. අපි දැන් මේ ආකාරයට බල්බ් එකේ ධනාග්‍රය තමයි මේකේ දිග. ඕකේ. ඒක පාස්ස ගන්න ඕන. මේ බල්බ් එක අරකට දාන්න පුළුවන් සයිස් එකත් එක්ක. බල්බ් එකේ මේ වකඳ පිටුන තමයි දිගාග්‍රය තමයි ධනාග්‍රය. අපි මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්න. ඍණාග්‍රය තමයි වයර් එකේ තියෙන අනිත් අග්‍රය. මේ ආකාරයට සම්බන්ධ කරලා පස්සේ අපිට සෝල්ඩ් කරගන්න ඕන. මොකද නැත්නම් මේක ගැලවෙන්න බලන්න. මේ ආකාරයට දැන් බල්බ් එක සම්බන්ධ කරන් ඉවරයි. කිසිම රෙජිස්ටරයක් නැහැ. ඔයගොල්ලෝ දක්කනේ. රෙජිස්ටරයක් කොහොමද සම්බන්ධ කරන්නේ නැහැ. ධනාග්‍ර දෙකට අග්‍ර සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ බලමු කොහොමද මේක සප්ලයි දෙන්නේ කියලා. ආකාරයට මෙන්න මේ ආකාරයට කප් එක වහ ගන්න ඕන. ඒකට තද වෙන්න වතුර යන්න නැති වෙන්න. තද වෙන්න ඔයගලන්ට ග්ලූ ස්ටික් ගන්න එකකින් මෙතනයි වටේ ගා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක තවත් ආරක්ෂිතයි. මේකට කරන්ට් එක දෙන්න මෙන්න මේ වගේ මොඩියුල් එකක් පාවිච්චි කරනවා. අපි දැන් කලින් විස්තරයක් කරා ඔයගොල්ලන්ට. මේක අපි පාස් කරන බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මේකට දෙනවා වෝල්ට් 3.3 මොකද වෝල්ට් මැච් වුණ අතින් වගේ බල්බ් එක වැඩ කරනවා. ඉතින් මෙන්න මේ ජම්ප් එක අපි ෂෝට් කන්ටැක්ට් කරගන්න. මේ ආකාරයට ඒ ජම්ප් එක තමයි කන්ටැක්ට් කරගන්නේ.
පස්සේ නෙමෙයි දාන පින වයර් දෙකට කරගන්නවා. ඒ නග්ග විදිහට මම දැන් කරන්ට් එකට දෙන්නේ නැහැ. මේ දෙක ගලවගෙන සුද්ධ කරගෙන මේක සම්බන්ධ කරලා බලමු. එතකොට අපි මේකේ අවුට්පුට් එකට තමයි මේ බල්බ් සම්බන්ධ කරන්නේ. රිනේ පැත්තට ධන එක ධන පැත්තටත් සම්බන්ධ කරනවා. උඩ පේනවා දැන් මේකට ඉන්පුට් එකක් තමයි දෙන්න තියෙන්නේ. මම පාවිච්චි කරන මේ වගේ DC ජැක් එකක්. මේ ජැක් නම් වෙනද පොළ හොයාගන්න තියෙනවා ඕන තරම්. ජැක් එකේ පාස් කරන බලමු. මේ ආකාරයට ඒකේ කළු වයර් එක තමයි රින වයර් එක වෙන්නේ. ධන වයර් එක ඉදිරිය එන්නේ රතු වයර් එක. ඊටකට 15ක් වෙනකන් දෙන්න පුළුවන්. ගොඩාක්ම සුදුසුයි 12 වොට් වගේ පවර් පැක් එකකින් මේකට කරන්ට් එක දෙන්න පුළුවන් නම්. අපි බලමු කරන්ට් එක දෙන්න පත් වෙනවා. හරි සාර්ථකයි. අපේ නිවැරදි ගම්වලගෙන තියෙනවා. මෙන්න මේ ආකාරයට රුපියල පත්තු කරන්න පුළුවන් අපිට. මෙන්න මේ ආකාරයට රුපියල පත්තු මේ ආකාරයට වරන්න පුළුවන් මුළු බල්බ් පැලම අපි සම්බන්ධ කරගන්න. මේ වගේ තවත් ඉලෙක්ට්‍රොනික දැනුම බහ බෙදා ගන්න ඔබ කැමති නම් බහ එක්කන් අපේ channel එක subscribe කර එකතු වන්න. bye.